ගරු සභාපතිතුමියනි අද විවාදයේ පැවැත්වෙන්නේ හදිසි අවස්ථා රෙගුලාසි දීර්ඝ කිරීමට සම්බන්ධ විවාදයක්. එතකොට ඒ විවාදයේදී විපක්ෂය පැහැදිලි කරා තමන්ගේ ස්ථාවරය ඒ ස්ථාවරය තමයි ඔවුන් දීර්ඝ කිරීමට විරුද්ධයි කියලා. එතකොට දීර්ඝ කිරීමට විරුද්ධ නම් ඒ දීර්ඝ කිරීමට විරුද්ධ කරුණු කාරණා මේ සභාගර්භය ඇතුලේ කියන්න ඕන. හරි. හැබැයි මට හිතෙනවා එහෙම විරුද්ධ වෙන්න ඔවුන්ට තමන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ බල කිරීමක් ඇති කියලා. මොකද ඉතිහාසයේ ඇතුලේ අපි හදිසි අවස්ථා රෙගුලාසි අඳුරගන්නෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට. මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ඉතිහාසයේ ඇතුලේ අපි තේරුම් අරන් තියන්නේ එහෙම. එතකොට මොකද මං නීතිපීඨයේ හිටිද්දී නීතිපති සුනිල් ද සිල්වා එවකට හිටපු. ඔව් හදිසි අවස්ථා රෙගුලාසිය විස්තර කළේ ගරු මැතිණියනි මෙන්න මේ විදිහට. එයා කියන්නේ හදිසි අවස්ථා රෙගුලාසි තීන වෙලාවක පයිප් බාස් කෙනෙක් පයිප් බටයක් අරගෙන පාරට ආවොත් සාම නිලධාරියෙකුට පුළුවන් කියලා එය ගිනි අවියක් කියලා ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. ඔහුට වෙඩි තියන්න පුළුවන් කියලා. හැබැයි ඉතිහාසයේ ඇතුලේ එහෙම වෙලා තියෙනවා. පයිප් බාස්ලා මාරු කරගෙන පයිප් බාසුන්ලාලා මාරු කරගෙන විවිධ මාරු කරගත්තු ඉතිහාසයක් ඔවුන්ට තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ. ගරු මැතිණියනි මම එක ප්‍රශ්නයක් අහනවා. විපක්ෂ නායකතුමා ඇතුළු කීප දෙනෙක් විපක්ෂයේ කතිකයන් කතා කරලා තියෙනවා. ජනාධිපතිවරයා මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ දිට්වා සිලිකුණාටුවට අදාළව සාහන සලසන්න. එයින් පරිබාහිර වූ එක දෙයක් එක උදාහරණයක් මේ දක්වා විපක්ෂය කියා නැත. එහෙමනම් ඔවුන් විරුද්ධ වන්නේ අපි ඒ නිශ්චිත අරමුණට පමණයි ගරු මැතිණියනි අපි හදිසි අවස්ථා රෙගුලාසිය උපයෝගී කරගෙන තියෙන්නේ. එහෙමනම් අපිට තව පොඩි සහන කාලයක් අවශ්‍යයි. අත්‍යවශ්‍ය කොමසාරිස්වරයාට මැදිහත් වීමේ පහසුව තකා කොළඹ නොවෙන්න පුළුවන්. නමුත් ඔහුට මැදිහත් වීමේ පහසුව තකා ජනාධිපතිවරයා මේ වරම ඉල්ලනවා. කලින් නම් අපේ ජනාධිපතිවරයාත් එක්ක අපිට ඕන දෙයක් කතා බහ කරගන්න පුළුවන්. හැබැයි කලින් කොහොමද තර්ක ගෙනාවේ? that is president mandate. මේක ජනාධිපතිවරයාගේ මැන්ඩේට් එකක් අපිට ප්‍රශ්න කරන්න කතා කරන්න බෑ. අපි දන්නවනේ මේගොල්ලන්ගේ හැටි ඒ දවස්වල. හැබැයි අපි කියනවා මේ දිත්ත සිල්කුණාටුවට අදාළ කළ විෂය කාරණාවට අදාළව ගරු මැතිණියනි අපිට තව කාලයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තමයි මේ විවාදයේ අපි දාලා අපි අවස්ථාවක් ඉල්ලා සිටින්නේ. ඒ වගේම මම මතක් කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අද එක්තරා ඓතිහාසික දවසක්. මොකද අපි පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් ඇතුලේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වෙච්ච දවසක්. ඇයි අපි කියලා තිනවා මොකද්ද? අපි කියලා තිනවා එක දෙයක් වෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ එක ප්‍රතිපත්තියක් අපි කියලා තිනවා. මොකද්ද ඒ ප්‍රතිපත්තිය? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 5කින් පසුව ලබා දෙන විශ්‍රාම වැටුප අහෝසි කරනු ලැබේ. අයියෝ. අහෝසි කරනු ලැබේ. එතකොට ඒකට අදාළ කරලා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇවිල්ලා තිනවා. ගරු මැතිණියනි. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කියන්නේ? අපි ජනවරමක් අපේක්ෂා කරලා තිනවා. ඒ ජනවරම ඇතුලේ කිව් දේ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගෙන තියෙනවා. ගරු මැතිණියනි මම නෙවෙයි. මම මේ රටේ ජනතාවගේ පහසුව තකා දැන ගැනීම තකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපුටන දෙකක් දානවා. මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙස්සන්කරුව 5 දෙනෙක් ගියා. 5 දෙනෙක් ගිහිල්ලා කිව්වා මේ විරුද්ධවාදීන්ගෙන් පරිගන්න තමයි මේ හදන්නේ කියලා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ? මෙන්න අහගන්න ගරු මැතිණියනි.
The petitioners sought to argue that the government has arbitrarily brought this place to legislation to punish its opponents. Punish its opponents. විරුද්ධවාදීන්ට දඬුවම් කරන්න. Supreme Court එක මොකක්ද කියන්නේ? ගරු අග්‍රවිශකාරතුමා. However, as pointed out by the learned additional Solicitor General, we observe that the impugned legislative initiative is not arbitrary. ඒක එහෙම එකක් නෙවෙයි කියනවා. But it is rooted in a clear electoral mandate conferred upon the present government by the people at the presidential election and the general election. හරිද? අපි ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනවරම පැතූ දේ තමයි මේ දාලා තියෙන්නේ. ඒක නීතියක් විය යුතුයි කියලා. ඊට පස්සේ කියනවා මොකද ඊට පස්සේ කියන්නේ? ඊට පස්සේ සුප්‍රීම කෝට් එක කියනවා ඒකම තව තැනක තහවුරු කරලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගරු මැතිණියනි අග්‍රවිශකාරතුමා කියනවා It is clear the people of this country have given a mandate to the present government to repeal the parliamentary pension law number 1 of 1997. It is on that mandate from the people. මිනිස්සුන්ගේ ජනවරමෙන් ආපු එක අද නීතියක් බවට පත් කරන්න කියලා තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මොකද්ද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා ගරු මැතිණියනි අන්තිමට ඔව් ඒක අපි පිළිගන්නවා. පිළි අරගන්නවා විතරක් නෙවෙයි ඒකේ තියෙන කාරණා මොකද්ද? ඒකේ කියනවා For the above reasons we hold no provisions in this bill Parliamentary Provision Repeal Act 2026 which was public in the Gazette such and such date was placed on order paper 7/1/2006 is inconsistent with any provision of the Constitution. We are of the view that the bill titled Parliamentary Pensions Repeal 2026 can be enacted with the simple majority. Simple majority එකකින් මේ පාර්ලිමේන්තුවේ ඒ පනත අයින් කරන්න පුළුවන් කියලා අද ගරු කතානායකතුමා විසින් මේ ගරු සභාවේ තීන්දුව කිව්වා. අන්න අද අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා ජනවරමේ අභිලාෂය අපි ඉෂ්ට කරපු දවසක් කියලා. ගරු මැතිණියනි මම තව කාරණා දෙකක් කියන්නම්. ඊයේ මෙතන ගරු මැතිණියනි වේට්ටියක් ඇඳගෙන සාටකයක් දාගෙන මාර විදිහට මෙතන බුද්ධ ආගම වෙනුවෙන් පෙනී හිටියනේ කෙනෙක්. හරිද? වේට්ටියක් දාගෙන සාටකයක් ඇඳගෙන කතා කරන්නේ බුද්ධ ආගම. තව කෙනෙක් මෙතන දෙවි දත්තරගෙන් බණ කිව්වට පස්සේ තමයි මට මේ කතාව දැන් කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද්ද? දැන් මහා බුද්ධ ආගම මාර ප්‍රඥාව බුද්ධ ආගම ඒගොල්ලෝ තමයි. වේට්ටියයි අර මොකද්ද කරවටේ එක දැම්මට පස්සේ ඒක තමයි බුද්ධ ආගම කියලා හිතන්නේ. ගරු මැතිණියනි මේ කියපු මහමැතිවරණයයි මේ කියපු ජනාධිපතිවරණයයි ඇතුලේ අපිට මොනවද නොකිව්වේ? පන්සල් සම්බන්ධ කරලා බුද්ධ ආගම සම්බන්ධ කළා. අර අතන ඉන්න කෙරවල ඉන්න මහත්තයා අජිත් පෙරේරා මොනවද කිව්වේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම ඉවරයි. එයිද මේගොල්ලෝ බල ඉන්නේ නෑනේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. අපි ආවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම ඉවරයි. බුද්ධ ආගම ඉවරයි කියලා කිව්වේ. ඊට පස්සේ කැලණි නයිගෙන ආවා. විවිධ දේවල් උස්සගෙන ඇවිල්ලා සිල් ගන්න එපා. ඔවැනි දේවල් මෙතන කිව්වා. කිව්වට පස්සේ අද මොකද්ද වෙලා තියෙන්නේ? අද යථාර්ථයක් වෙලා තිනවා බුද්ධ ආගම රකින්නේ ඇත්තටම අනිකුත් ආගම් රකින්නේ ඒගොල්ලෝ නෙවෙයි ජාතික ජන බලවේගය විතරයි කියලා අද තාවුරු වෙලා තිනවා. අද මොකද්ද? අද ප්‍රායෝගිකව පෙන්වලා තිනවා ගරු මැතිණියනි දල්දා ප්‍රදර්ශනය. ගරු මැතිණියනි අපි ප්‍රායෝගිකව පෙන්වලා තිනවා මිහින්තලේ හාමුදුරු Tamanට පෙරහැර තියාගන්න බැරුව හිටියා. මිහින්තලේ හාමුදුරුව පෙරහැර තියාගන්න බැරුව ඉන්නකොට 2025 වර්ෂයේ පහුගිය වර්ෂයේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා තමයි පෙරහැර තිබ්බේ. ජනාධිපතිවරයාට එක ප්‍රධානය කරා මහා මහේන්ද්‍ර සුසාදනය කියලා ගෞරව නාමයක්. ඒ විතරක් නෙවෙයි
අපි නුවරඑළියේ වෙසක් උත්සවයේ තිබ්බා. දැන් ගරු මැතිණියනි අපේ රටේ ජනාධිපතිවරයාත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාත් රාජතාන්ත්‍රිකව ගතා කළා. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කළා තියෙනවාද ගංගාරාම පන්සලට. ඉතින් අපිට එකක් කියන්නකෝ අපි බුද්ධ ආගමට විරුද්ධව වැඩ කරපු. අපිට එකක් කියන්නකෝ උදාහරණයක් අන්‍ය ආගම් වලට විරුද්ධව වැඩ කරපු. ඒකින්ද කවුද දෙව්දත්තර කියලා හොඳට බලා ගන්න පුළුවන්. ගරු මැතිණියනි. අවසාන වශයෙන් දැන් තව කාරණයක් කියනවා. කොහෙට හරි ගියොත් දුවගෙන ඇවිල්ලා දැන් කෙනෙක්ව කැඳෙව්වා කාට සම්බන්ධයි කියලාද? කේල්බද්දර පත්මෙට සම්බන්ධද නැද්ද කියලා බලන්න CID එකට කැඳෙව්වා. කේල්බද්දර පත්මේ පාතාලයට සම්බන්ධ කාරණා සම්බන්ධද කියලා නාමල් රාජපක්ෂව කැඳෙව්වා. දුවගෙන ඇවිල්ලා ගිරවා වගේ කියන්නේ මොකද්ද? කන්ටේනර් 323 කන්ටේනර් 323 කන්ටේනර් 323 මොකද්ද මේ කතාව? එයාගෙන් අහන්නේ පාතාලයට සම්බන්ධද කියලා. ගරු මැතිණියනි මීට කලින් අවස්ථාවක මට ඉන්දර වාසියක් එවලා තියෙනවා නාමල් රාජපක්ෂ මම කියපු ප්‍රකාශයකට. මම ප්‍රකාශයකින් කියලා තියෙනවායි කියලා එයා පාතාලයට සම්බන්ධයි කියලා. 2025 සැප්තැම්බර් 10. එතකොට මම 2020 හැරණ තැපෑලෙන් 9:22 ලිපියක් ඇව්වා. පුළුවන් නම් නඩුවක් දාන්න මං ඇවිල්ලා කරුණ කියන්නම් ඔයා කොහොමද පාතාලයට සම්බන්ධ කියලා. අන්න දැන් ඊයේ පෙරේද ගියා CID-ට ගිහිල්ලා එයාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කරලා කේල්බද්දර පත්මෙට සම්බන්ධද කියලා. ඉතින් 9:22 එන්තර වාසියවලා අද 2026 පෙබරවාරි මාසේ අවසන් වෙමින් යනවා ගරු මැතිණියනි. අද වෙනතුරු නඩුවක් දැම්මේ නැහැ නාමල් රාජපක්ෂ මට විරුද්ධව. ඉතින් අපි කියන මම බලාගෙන ඉන්නේ. ගරු මැතිණියනි එයා දිසාධිකරණයේ නඩුවක් දාන්නකම් බිලියන 15ක්ද කොහෙද? බිලියන 500ක්. රුපියල් බිලියන 500ක් නාමල් රාජපක්ෂ ඉල්ලලා මගෙන් ඉන්තර වාසියවල මම කියන්නේ නඩුව දාන්න විගහට. මට එතකොට දැන් CID පරීක්ෂණත් එක්කම මට මේ නඩුව ඔප්පු කරගන්න පුළුවන්. ඒකින්ද පාතාලය එක්ක läග්ගේ පාතාලයේ කිරිපෙව්වේ පාතාලයත් එක්ක ගිහිල්ලා මේ රට පාලනය කරේ කොහොමද කියන එක රාජපක්ෂවරුන් තරම් කප් ගහපු මිනිස්සු නැහැ. ඒකින්ද කරු මැතිණියනි මේක පැහැදිලි කාරණාවක් වෙලා තියෙනවා. අවසාන වශයෙන් තව එක පොයින්ට් එකක් කියන්න ඕන. තව විනාඩි 2ක කාලයක් තියෙනවා ඔබතුමාට. තව විනාඩි 2ක කාලයක් තියෙනවා. කරු මැතිණියනි දැන් ලොකුවට සද්දයක් දානවා. මොකද කුලී පනතක් ගෙනහලා මේ ආණ්ඩුව මේක මාර ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා කියලා කුලී පනතක් ගෙනහලා. ගරු මැතිණියනි මම මේ රටේ ජනතාවට ඇහෙන්නේ ඇත්ත කියන්න ඕන. අපි ගෙනල්ලා තියෙනවා සභාගත කරලා තියෙනවා එක්තරා පනතක් තප්පර දෙකක් දෙන්න කරනවා. ඔව් මෙතින් හරි. එතකොට කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත කියලා. එතකොට එළියේ මොහොමඩ් අලි සබ්රි විජේදාස රාජපක්ෂ තපුල්ලන්න පටන් ගත්තා. මං බැලුවා මේ මොකද කියලා. හරිද? මාර වැඩක් නෙමෙයි කියලා. හොයාගෙන යනකොට මේ බිල් එකම 2024 මේ ගරු සභාවට සභාගත කරලා තියෙන මේ බිල් එකම සභාගත කරපු මිනිස්සු එළිය තපුල්ලනවා. ඇයි මේ? පට්ටු පෞද්ගලික දේශපාලන වාසිය අලි සබ්රි මහත්තයා ඒවකට විදේශ ඇමති එයා ඒ කැබිනට් එකේ හිටියා. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ එයා තමයි මේ බිල් එක ගෙනල්ලා සභාගත කරේ. සභාගත කරලා දැන් ඊයේ වොයිස් කට් එකේ දෙනවා අධිකරණ පද්ධතිය ඉවරයි. මාර වැඩක් වෙන්නේ. මාර සිද්ධියක් දැන් මේ වේගෙන යන්නේ. හැබැයි ඒ වෙලාවේ දැක්කේ නැද්ද? 2023 කුලී පනතට සාපේක්ෂව තමයි මේක යා ගෙනල්ලා තින්නේ. ගරු මැතිණිය එක දෙයක් කියන්නම්. අලි සබ්රි මහත්තයා මොකද්ද කියලා තියෙන Facebook ගිනුමේ? එයා කියලා තිනවා එයා ඒ වෙලාවේ කැබිනට් එකේ හිටියේ නෑ කියලා. ඔන්න ඒ බිල් එක ගේන වෙලාවේ කැබිනට් එකේ හිටියේ නෑ කියලා. හරි. දැන් විජේදාස රාජපක්ෂ වෙන කතාවක් කියනවා. මම අවසන් කරන්නම් කරු මැතිණිය. මේකට කියන්නේ මන් දන්නේ මොන දේශපාලනයකද කියන්නක වචනයක් හොඳ.
මොන දේශපාලනයද මේකට කියන්නේ? ඒකින්ද ගරු මැතිණිනි අපි ජනවරමට ගරු කරන රජයක් විදිහට ජනවරමෙන් යම් විරෝධයක් ආව 52කට එකක් අපේ විශේෂ කාලය සංයෝජ්‍ය මැතිතුමා පෝල්රාජ් ගරු මැතිණිය අපි අද වෙනතුරු මේ පන්ත ගෙනාවේ නෑ. අපි මේ පන්තරට විරෝධයක් ආවා මහජන අදහස් සඳහා විවර කළා තියෙනවා. අන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු. ඒවට තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කියන්නේ. ගරු මැතිණියනි ඒක කියනවා ටයිටල් එකේ මේ වාක්‍ය විතරක් කියන්න මට අවස්ථාව දෙන්න තප්පර ගානක්. ඒ පනතේ තියෙනවා එක තැනක මේ රටේ ජනතාවට ඇහෙන්න කියන්න ඕන. පොදු නීතිය යටතේ හෝ කුලී නීතිය යටතේ කුලී නිවසේකු නිර්පා හැරීම සඳහා හෝ බදු නීතිය යටතේ ලබා දී ඇති පාරිශ්‍රයේ සන්තකය නැවත ලබා ගැනීම සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බදු හිමියාට ඇති අවස්ථා මේ පනත් කෙටුම්පත මගින් වළක්වනු නොලැබේ. අන්න ටයිටල් එකේ තියෙන කතාව. හැබැයි මේකට විකෘති කතාවක් එළියේ ඒගොල්ලෝ කියනවා. හැබැයි කරුමැතිනි ඒත් අපි මේ පනත දැනට යටපත් කරලා තිනවා. ඒක අපේ අනිකුත් නීතිමය කාරණා පදනම් කරගෙන තමයි අපි මේ පනත ඉස්සරහට ගේනවද නැද්ද කියන කාරණාව තීරණය කරන්නේ. ඒකින්ද බංකොලොත් විපක්ෂයට අපි කියනවා තර්ක ගේනවා නම් ගේන්න. වික්ටර් අසුලිස් කුණාටුව ඒ අපේක්ෂාව උල්ලංඝනය කළා තියෙනවා නම් විතරක් මේ පාර්ලිමේන්තුවේ කරුණු කියන්නේ. ඒක නිසා කරුම